ඔන්න පුතේ එකමත් එක රටක තිබුණා පුංචි ගමක්. කඳු වලින් වට වෙච්ච හරිම ලස්සන ගමක්. මේ ගමේ හිටියා යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් රවි, අනිත් එක්කෙනා සෝනු. මේ දෙන්න හැම වෙලේම එකටමයි හිටියේ. කෑවේ බිව්වෙත් එකට, කොහේ හරි ගියත් එකටමයි යන්නේ. ඔන්න දවසක් මෙහෙම ඉද්දී මේ දෙන්නට හිතුණා කැලේ ඇවිදින්න යන්න ඕනේ කියලා. ඉතින් ඔන්න දෙන්න කතා වෙලා ගමන යන්න පටන් ගත්තා. කැලේ මැදින් කතා කර කර විහිළු තහළු කර කර දෙන්න හිමීට ඇවිදන් ගියා. මේ දෙන්නගේ හිනා සද්දේ මුළු කැලේම පිරීලා ගියා. ඉතින් පුතේ කැලෑවේ මැදට යද්දී ලොකු ගස් වලින් එන්න කැලේ අඳුරු වෙන්න පටන් ගත්තා. රවි සෝනුයි අත් අල්ලගෙන අඳුරු කැලේ මැදින් දිගටම ඇවිදගෙන ගියා. දැන් ඔහම ටික දුරක් යද්දී මේ දෙන්නට කැලේ ඇතුලෙන් පඳුරු එහෙ වෙන සද්දයක් ආවා. දෙන්න හොඳටම බය වුණා. කැලේ මැද්දෙන් කවුද ඇවිදගෙන එන අඩි සද්දයක්. සද්දේ තව ළඟින් ඇහෙන්න ගත්තා. හොඳටම බය වෙච්ච යාළුවෝ දෙන්න ගැහෙන්න පටන් ගත්තා. ඔන්න එතකොටම කැලේ ඇතුලෙන් පඳුරු පොඩි කරගෙන ලොකු වලහෙක් එළියට ආවා. හොඳටම බය වුණ රවි කෑ ගහගෙන දුවන්න ගත්තා. ළඟ හිටිය යාළුවවත් අමතක වුණා. රවි දුවගෙන ගිහින් ළඟම තිබ්බ ගහකට නැගගත්තා. අතු අල්ලගෙන තවත් උඩටම නැගලා හැංගුණා. හැබැයි සෝනුට ඒ මුකුත් කරගන්න බැරි වුණා. වලහ දැන් ළඟටම ඇවිත්. සෝනුට හොඳටම දාඩිය දාලා බයේ ගැහෙමින් ඉද්දී එයාට එකපාරටම කල්පනා වුණා දවසක් ගමේ වැඩිහිටි කෙනෙක් කියපු දෙයක්. මැරුණු මිනිස්සුන්ව වලස්සු කන්නේ නෑ කියලා. ඒ අදහස මතක් වෙච්ච සෝනු ඉක්මනට බිම නිදාගෙන හුස්ම ගන්නෙත් නැතුව මැරිලා වගේ හිටියා. වලහ ළඟටම ඇවිත් නිදාගෙන ඉන්න සෝනුව හොඳට ඉව කරලා බැලුවා. සෝනු සද්ද නැතුව හිටියා. සෝනුගේ වටේම ඇවිදලා වලහ බැලුවා. මේ අතරේ මේ සිද්ධිය ගහ උඩ හැංගිලා හිටිය රවි බලාගෙන තමයි හිටියේ. ඔන්න පුතේ ඉතින් වලහා සෝනුව ඉව කරලා සෝනුගේ කනට ලං කරලා මොකක්ද රහසක් කිව්වා. ඒ කරලා වලහා හිමීට කැලේ ඇතුළට ආයෙමත් ඇවිදන් ගියා. වලහා ගියාට පස්සේ කරදරයක් නෑ කියලා දැනගත්ත රවි හිමින් ගහෙන් බහින්න පටන් ගත්තා. බැහැලා සෝනු ළඟට ඇවිත් කරදරයක් නෑ නේද කියලා ඇහුවා. සෝනුත් ඉතින් දූවිලි පිහගෙන නැගිට්ටා. ඊට පස්සේ රවි සෝනුගෙන් ඇහුවා වලහා ඔයාගේ කනට කරලා මොනවාද කිව්වේ කියලා. එතකොට සෝනු කිව්වා කරදරයකදී දාලා යන යාළුවෝ ආශ්‍රය කරන්න එපා කියලයි වලහා මට රහසින් කිව්වේ කියලා. ඔන්න පුතේ එතකොට රවිගේ මූණ රතු වුණා. එයාට එයා ගැනම ලැජ්ජාවක් ඇති වුණා. එයා කරපු වැරැද්ද තේරුණා. ඇස් වලින් කඳුළුත් ආවා. එයාගේ යාළුවා ගැනවත් බලන්නේ නැතුව එවෙල දුවපු එකට එයා සෝනුගෙන් සමාව ඉල්ලුවා. සෝනුටත් එයාගේ යාළුවා රවි ගැන දුක හිතුණා. ඉතින් එයා රවිට සමාව දීලා ආයෙමත් යාළු වුණා. ආයෙ කවදාවත් කරදරයකදී යාළුවව තනි කරන්නේ නෑ කියලා දෙන්න පොරොන්දු වුණා. ඉතින් සෝනුයි රවි ආයෙමත් සතුටින් ගමට යන්න හැරුණා. සතුටේදී වගේම දුකේදීත් කරදරේදීත් ළඟ ඉන්න අයට තමයි පුතේ හොඳ යාළුවෝ කියලා කියන්නේ. මගේ පුතාලත් අනිත් අයට අන්න ඒ වගේ හොඳ යාළුවෙක් වෙන්න මතක තියාගන්න ඕන. සිත්තර මලුව channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ කතන්දරේට ඔයා ආස නම්
ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේ ලස්සන කතාවක් අරගෙන එනකන් හැමෝම සතුටින් ඉන්න ඕන.